තැති ගැනීමක් ඇති වෙන ගොඩක් කලාවට දැකලා තියෙන්නේ. ඒක නැති කරලා තියෙන්නේ මේගොල්ලන්. MCQ පේපර් එකට 50න් 49ක් ගැහුවා. 2025 කියන්නේ ළමයි මාරම් විදියට වැඩක් කරපු බැච් එකක්. ප්‍රැක්ටිකල් සෙමිනාර් දෙකක් ඒගොල්ලන්ට ෆේස් කරන්න දුන්නා. ඕගොල්ලෝ දන්නවා පන්තිට ආපු ගමන් ඕගොල්ලන්ට මම පේපරයක් දෙනවා. ඒ වගේ පේපර්ස් 99ක් පන්තිය කරා. ආගෙන යන්න ළමයි. අන්තිමට ඔය කියන ටාගට් එකට ඕගොල්ලන්වත් එනවා. අපිට චෝදනා කරන්න බැරි විදියට ඔක්කොම වැට්ටික් කරලා ඉවරයි. මේ දවස්වල 2025 ළමයිගේ අන්තිම පන්ති දවස් තමයි අයියලක් කළා දැන් පල්ලෙහා ලියනවා ඇති. ඒක ළමයි ලබන මාසේ නොවැම්බර් 10 වෙනිදා ඉඳලා A level exam එක පටන් ගන්නවා. A level exam එක නොවැම්බර් 10 වෙනිදා සිට ආරම්භ වෙනවා. අදත් papers ලියන ළමයි ඇවිල්ලා ඉන්නේ. 25 කියන්නේ ළමයි සාමාන්‍යයෙන් මේ බැච් එක අපි දැක්කා මේ ඔයගොල්ලෝ දකින්න සමහර papers ලියන්න වෙනවා මෙතන. ඔයගොල්ලෝ ළමයි එක දිගට ප්‍රශ්න පත්‍ර 20ක් ලියවුවා. එක දිගට ප්‍රශ්න පත්‍ර 20ක් අපි ඉස්සරහා ලියලා ඒවා බලලා දීලා ඒගොල්ලන්ගේ ලකුණු ප්‍රස්ථාර වලට අරගෙන ඒ ළමයාගේ ලකුණු ගත්ත පිළිවෙල ඒක පෙන්නලා එතකොට මේ ප්‍රශ්න පත්‍ර ගැන සම්පූර්ණ දැනීමක් ඒගොල්ලන්ට ඇති කරලා තමයි ළමයි අද වෙනකොට මම හිතන්නේ මේ A level exam එකට තියෙන තැති ගැනීම නැත්නම් A level exam එකට පොඩ්ඩක් පොඩි තැති ගැනීමක් ඇති වෙන ගොඩක් කලාවට දැකලා ඒක නැති කරලා තියෙන මේගොල්ලන්ගේ අද මතනේ 20 වෙනි පේපර් එක අද ලියලා අපේ පේපර් සෙෂන් එක ඉවරයි. ඔයගොල්ලෝ කියන්නේ විභාගයට මාස 3කට කලින් මේ විෂේන්දේශයේ වැර ටික අවසන් කරලා තමයි අපි ප්‍රශ්න පත්‍ර වලට ගන්න ඒගොල්ලන්ව. ප්‍රශ්න පත්‍ර වලට ගන්නෙ. ඒතර මේ කාලේ ගොඩක් වෙලාවට A level exam එක නොවැම්බර් මාසේ තියෙනකොට සමහර ගොඩාක් විෂය කොටස් අනිත් විෂය වල අවසන් කරලා තිබ්බේ නෑ. ඉස්කෝලවල ගොඩක් පාඩම් අවසන් කරලා තිබ්බේ නෑ ළමයි. නමුත් අපි කොහොම හරි ඒ වැඩ කොටස කවර් කරලා ඒගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර වලට ගත්තා. දැන් අද අන්තිම දවසේ ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්න. දැන් මම කිව්වා අදත් මම දැක්ක ගිය සතියේ එක ළමයෙක් ලකුණු ගන්නවා MCQ පේපර් එකට 50න් 49ක් ගැහුවා. 50න් 49ක් වගේ ලොකු ලකුණුවට ගියා. එතකොට එයාගේ මුල් ලකුණු මම බැලුවා ප්‍රස්ථාරේ කොහොමද යන්නේ කියලා 50න් සාමාන්‍යයෙන් 30 ගණන් 38යි 37යි ඔහොමම ඇවිල්ලා එක පාට ළමයි ගිය සතියේ අන්තිම පේපර් එකේ ඒගොල්ලන්ගේ ලකුණු 50න් 49ක් ගහනවා MCQ පේපර් එකට. ළමයි 49ක් කියන්නේ වෙලාවේ මාර වටින ලකුණක් හරි. ඉතින් ළමයි ඕගොල්ලන්ටත් එහෙම තමයි. 2025 කියන්නේ ළමයි මාරම් විදියට වැඩක් කරපු බැච් එකක්. ඒ කියන්නේ ඒ බැච් එකේ ළමයිනුත් මාර කැපකිරීම කරා. කොච්චරද කියනවනම් එක ප්‍රශ්න පත්‍ර 20ක් එක දිගට ලියවුවා. හරි. ඊට පස්සේ විෂේන්දේශයේ මාස 3කට කලින් බොහොමයක් කොටස් අපි ආවරණය කරලා ප්‍රශ්න පත්‍ර වලට ගත්තා ඒගොල්ලන් අපි. ඊළඟට පේපර් ක්ලාස් මම හිතන්නේ පේපර්ස් 70කට අධික ප්‍රමාණයක් පේපර් ක්ලාස් එකෙන් ලිව්වා. පේපර් 70ක් විතර ලිව්වා. හරි. ඊට පස්සේ ප්‍රැක්ටිකල් සෙමිනාර් දෙකක් ඒගොල්ලන්ට ෆේස් කරන්න දුන්නා. ප්‍රැක්ටිකල් සෙමිනාර් දෙකක් ෆේස් කරා. හරි. ඒ වගේ මෙමරි ප්ලස් පේපර්ස් සාමාන්‍ය පන්තියේ ඕගොල්ලෝ දන්නවා පන්තිට ආපු ගමන් ඕගොල්ලන්ට මම පේපරයක් දෙනවා. ඒක ඉවෙලෙම බලලා ඔයග අතර පේපර් එක යන්න කලින් දෙනවා මම අතට. හැමදාම පේපරයක් බලලා අතට දෙනවනේ. ඒ වගේ පේපර්ස් 99ක් පන්තිය කරා. 100 වෙනි කරේ නැහැ අද මට කරන්න තිබ්බ දවස. මොකද අද මේ අවසාන දවස නිසා මම ඒක පන්තියේ වැඩවලට ගත්තා. නැත්නම් 100 කම්ප්ලීට් කරන්න තිබ්බා දැන්. හරි. ඉතින් හිතන්නකෝ පේපර් 100ක් එතකොට පන්තිය තුල වෙනම ලියවලා තියෙන්නේ. ටයිමින් හදවලා තියෙන්නේ. ඒක නිසා මේ A level exam එකට යන්නේ ළමයි ඒගොල්ලගේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගැන කියන්නේ තමාට තමා ගැන ලොකු විශ්වාසයක් හදවලා තමයි ඒගොල්ලෝ exam එකට යවන්නේ. ඒකට ඒ ළමයිනුත් මාර කැපකිරීම කරපු කට්ටිය ඉන්නේ. කැපකිරීම කරන්න පුරුදු වුණා පන්තියට ඇවිල්ලා. ඒ කියන්නේ ඒකට හේතුව ළමයි එයා වැටෙන තැන වටේ ඉන්න කට්ටිය දිහා බැලුවම වැඩ නොකර ඉන්න බැරි වුණා. ඔයගලන්ට තෙන්නේ ඒක තමයි ඉස්සරහට මත් තියාගන්න. ඔයාට ලකුණු 50ක් කරන් පන්ති ඉන්න බැරි වෙයි හොඳේ. මොකද ඉන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙනවා. වැඩ කරේ නැත්තම් ඔයාට තේරෙනවා මේක අවුල් කියලා. මොකද වටේ බලන පැත්තේ පේපර්ස් වල ලකුණු 50ට වැඩි. ඉතින් ඒක බලන් ඉන්න බෑ ළමයි. එක්ක මේක යන්න ඕන නැත්තම් දරාගෙන ඉන්න ඕන. නැත්තම් පස්සෙන් එලවගෙන යන්න ඕන මේ කොහෙල අල්ලනවා කියලා. ඉතින් වැඩ කරන්නේ නැති ළමයෙක්ට ඉන්න අමාරුයි. ඒ නිසා කාගෙන යන්න ළමයි අන්තිමට ඔය කියන ටාගට් එකට ඕගොල්ලන්වත් එනවා. එතනට එනවා. හැබැයි තාම ළමයි මූලික අවදි යන්නේ. තාම තේරෙන්නේ නැහැ MCQ කියන්නේ මොනවද, ව්‍යුහගත කියන්නේ මොනවද, රචනා කියන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අරගොල්ලොත් එහෙම අවදියක හිටියේ. නමුත් දැන් කාලෙත් එක ටිකෙන් ටික ඇවිල්ලා ළමයි දැන් හරි පරිණතයි. ඒ කියන්නේ මම දන්නවා 100%ක් ෂුවර් A level පේපර් එකේ ෆිසික්ස් පේපර් එක ලිව්වන් පස්සේ අපිට චෝදනා කරන්න බැරි විදියට ඔක්කොම වැට්ටික් කරලා ඉවරයි. චෝදනා කරන්න බෑ ඒගොල්ලන්ට. හැම අතින්ම ලෑස්ති කරලා ඉවරයි.
ඒක ගුරුවරයෙක්නේ ඒකේ තෘප්තිය ලබන්නේ මුලින්ම සැටිස්වුණාන් පස්සේ අපිට ළමයාව හරියට සූදානම් කරලා විභාගයට යවන්න බැරිුණොත් ළමයි අපේ හිතේ චකිතයක් තියෙනවා මේ වැඩේ උන් නැද්දෝ කියලා. එහෙම ඒව නැහැ. මොකද මම දන්නවා මේ වෙලාවේ කරන්න ඕන ඔක්කොම දේවල් ඒගොල්ලෝ වලින් කල් ඉවරයි. තේරුණාද? ඉතින් ඒක ළමයි තමයි දන්නේ. ළමයිගේ හිත තුළ තමයි තියෙන්නේ. ඒගොල්ලෝ දන්නවා ඒක. ඉතින් ඒගොල්ලෝ ඒකට ප්‍රතිචාර දක්වයි. ඕගොල්ලෝ ඉද්දිම ඒගොල්ලන්ගේ රිසල්ට් බලන්නත් පුළුවන්. හරි කොහොමද ලකුණු ගන්න කියලා. හැබැයි ඔය එක ළමයෙක්වත් එහෙම අතිදක්ෂයි කියලා පන්තියට ඇවිල්ලා ගත්ත කට්ටියම නෙමෙයි හොඳේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හැම එක්කෙනෙක්ම මේ පන්තිය තුල තමන්ගේ දක්ෂතාවය ප්‍රගුණ කරගත්ත කට්ටියනේ. ඕගොල්ලන්ගේ දැනට එහෙමයි මත් තියාගන්න. ඕගොල්ලෝ හිතන් ආවරදී ඕගොල්ලෝ මාරම් වැඩක් පන්ති තුල දැන් කරමින් ඉන්නේ. ඒක පන්තිය තුල හයිලයිට් වෙන්නේ නැත්තේ අනිත් කට්ටියත් ඒ හා සමාන වැඩ කරන හින්දා. ඉතින් ඕගොල්ලන් හයිලයිට් වෙන්නේ ඕගොල්ලෝ පන්ති විතරයි ඉස්කෝලේ පන්තියේදී. හරි මෙහි පන්තිය තුල ඔයා කරන කැපකිරීම මහන්සි තාම පේන්නේ නැහැ. දැන් ඔයාගේ ලකුණු 80 මේ වෙලාවේ ලොකු ලකුණක් නෙමෙයි වගේ පේන්නේ. ඒ වටේව 90 නිසා. හැබැයි ඉස්කෝලේදී ලියන එක ලකුණ ඔයා ලකුණු 60 70ද ගන්න. ඔයාට තේරෙවා හයිලයිට් වෙනවා එතනදී. ඒක නිසා බය නැතුව ගමන යන්න ඉස්සරහට. හරි මේක ජයග්‍රහණ ළමයි පැහැදිලි. හරි යන්න ඕන. හැබැයි මැද හරියට අරයි යන්න ඕන. ඒ කියන්නේ මේ මැදදී අපි ගොඩක් වෙනස් වෙන්න පුළුවන් ඕගොල්ලන්ව. ඕගොල්ලන් අරමුණ වෙනස් වෙන්න පුළුවන්. පුළුවන් නම් අල්ලන් ඉන්න අන්තිම වෙනකන් ඔයාලට තේරෙයි ඔයා හිතන තැනට යන්න පුළුවන්. ඇත්තටම ඔයාගෙම කැපකිරීම හින්දා. ඕකටම හැමදාම කියන්නේ තමයි Tamanට තියෙනව ළමයි ලොකු ශක්තියක් දෙයක් කරන්න කියලා. ඒක හිතට ආපු හින්දා තමයි A level science තෝරගන්නේ. ඒ වගේ තමයි ඒක ගන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනින් තමයි පන්ති එන්නේ. මේ වගේ දවසකත් මට අද වහින දවසක් ගොඩ වහිනවා. එන්න බෑ. ගොඩක් ළමයි ඔන්ලයින් ඉල්ලලා දාලා තිනවා. නමුත් ඉතින් කාගෙන එනවද ළමයි? මම දන්නේ නැහැ ගෙදරින් ගහලා පැන්නවද කියලා. අද මෙතන හරි දැන් නිකන් හිතලා වගේ ඉන්නවද දන්නේ නැහැ නරි. හිතෙන් කල්පනා කරමු මමනේ දන්නේ ගහලා හෙව්පු හැටි හරි. කොහොම හරි කමන්න ඒකත් වෙලා තියෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? ඇත්තටම අවංක උමනාවක් මේක කරන්න ඕන තියෙනවා. දැන් පුතා ඔතන තියෙන ප්‍රශ්නේ ඔය උමනාව හැමදාම තියාගන්න ඕන. ගොඩක් අයට සතියකට දෙකට ඕක එනවා හරි ආපු ගම යනවා. ඇඟට එනවා නිකන් ආරුඩ වෙනවා. කොහොම හරි කරනවා මේක කරනවා එළියනක වැඩ කරත හැකීම. ඊට පස්සේ ඇඟෙන් යනවා ළමයි. ඊට පස්සේ බහිනවා පල්ලෙහාට නන්නත්තර වෙන්නම වැටලා යනවා. මෙලොව අසරක් කරගන්න බෑ. ආයෙ එනවා ආයෙ එකට එනවා. ආයෙ මාසයක් විතර ගියන් පස්සේ ආයෙ එකට එනවා. මං කොහොම හරි මේ පාර මෙඩිසින් යනවා කොහොම හරි ඉන්ජිනියරින් යනවා කියලා. ආයෙ කොහින්ද මන්දේ ශක්තිය එනවා හරි. ආයෙ මොකද කරන්නේ ආයෙ යනවා. ෂණයෙන් යනවා. ඔකට දෙදින්. අර එයා දන්නවා මේක කරන්න ඕන නමුත් කෙරෙන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් මත් තියාගන්න. එක දවසක් කරේ Tamanට දැනෙලා තියෙනවා නම් මේක දිනන්න පුළුවන් කියලා. ඕගොල්ලන්ට ඒක දිනන්න හැකියාව තියෙනවා. එක දිනයක් හෝ දැනෙලා තියෙනවා නම් මට මේක කරන්න පුළුවන් කියලා. හරි මේ ජයග්‍රහණය ගන්න පුළුවන් කියලා. ඒදී කිරීමේ හැකියාව ඕගොල්ලන්ට තියෙනවා කියලා හොඳට මත් තියාගන්න. හැමදාම නැති වෙන්න පුළුවන්. ඊයේ තිබ්බස අද නම් වැඩක් නැහැ. අද නිදිමතමයි දවස. කමන්නේ. එක දවසක් කරවෙලා තියෙනනේ. ඒ දේ කිරීමේ හැකියාව ඔබට තියෙනවා. හොඳට මත් තියාගන්න. හරි ඒ නිසා වැඩි කරන් යන මම 25 පන්ති ගැන කිව්වේ. මොකද 27 level වල පළවෙනි වතාවට අභිනව පේපර්ස් පාස් ප්‍රශ්න පත්‍ර පන්තිය ලබන සතියේ සිට ආරම්භ වෙනවා. අද රියසල් එක තියන්න බැරි වුණා. මොකද දවසත් එක්ක අද මම හිතුවේ නෑ අතරම ළමයි මේ 26 පන්තිත් ගොඩක් අඩුයි 27 ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒක වැඩි තියෙන්නේ. මම පේපර් එක කැන්සල් කරන්න කිව්වේ. මොකද පටන් ගන්න දවසේම අවුල්ලන්න ඕනේ නෑනේ. කොහොමද ළමයි ලබන සතියේ පන්තිය තියෙන්නේ මෙච්චර කල් තිබ්බේ පන්තිය 10:45ට. ලබන සතියේ තියෙන පන්තිය 1ට. මම දන්නවා මෙතනින් එක්කෙනෙක් හරි 10:45ට එනවා. හරි. ඕන බලන්නකෝ අනිවාර්යෙන් එනවා 10:45ට. මොකද හැමදාම පන්ති වෙලාව වෙනස් කරනකොට ළමයෙක් මට අර සමහරට ඔෆිස් එකෙන් කෝල් කරලා ළමයෙක් ඇවිල්ලා. දැන් මම මෙච්චර පන්ති කිව්වට සමහර අයට මේක ඔලුවට යන්නේ නැහැ. 10:45ට එන්න අවුලක් නැහැ. ඇවිල්ලා පල්ලෙටලා වාඩිලා ඉන්න එකට පටන් ගන්න බැරි. එකට පටන් ගන්න. එතකොට එකේ ඉඳලා 5ට පළවෙනි සෙෂන් එක ඉවරයි. පන්ති ඉවරයි. ඊළඟට පටන් ගන්නේ පේපර් ಕ್ಲಾස් එක. ගොඩක් වෙලාවට 5යි 10යි වගේ වෙනකොට පටන් ගන්නවා. 6:00මාර 6:35. ඒ කියන්නේ පේපර් එක පැයකමාරයි තියෙන්නේ. මම පැය විනාඩි 20න් ඉවර කරන්න චැලෙන්ජ් කරනවා පේපර් එක. පුළුවන් නම් විනාඩි 10කට කලින් පුළුවන් ඉවර කරන්න. වගේ ස්පීඩ් එක අනුව තීරණය කරන්නේ. ලකුණු බලාගෙන එන්න එපා. ලියන්න බලාගෙන එන්න. ලකුණු මෙමරි ප්ලස් වගේ නම් නෙමෙයි. දැන් ඕකේදී වාට ලකුණු අද 80යි 90යි 95යි ගිය සති බැලුවම පස්සේ හිතනවා මේක නියමයිනේ. මෙහෙම ආවොත් ලකුණු මේ A level පේපරේ ලකුණු එනවනේ කියලා. එනලම ඔය ලියන්නේ ගිය සතියේ පේපර් එක විතරයි ඔය ලියන්නේ. ඔයා ගිය සතියේ වැට් එක හොඳට කරා. ඔයාට මම මිනුම් උපකරණලින් ගානක් දුන්නොත් මේ වෙලාව අවුල් යන්න පුළුවන්. දෛශික ගානක් දුන්නොත් අවුල් යන්න පුළුවන්. ආදී දෙක නිසා පේපර් ක්ලාස් එකේ ළමයි ඕවර්ऑල් දෙන්නේ. මුලින් ඉඳලා ඒකකහ මානෙ ඉඳලා මේ අද උගන්නන තැනට ප්‍රශ්න දාලා දෙන්නේ.
ඒ නිසා පොඩි චැලෙන්ජ් එකක් තියෙන. ඊට අමතරව චැලෙන්ජ් එක තියෙන්නේ කවදාකවත් මෙමරි එක මම විනාඩි 25ට ලියන ටයිමින් කරලා තියෙනවා. ඔයගොල්ලෝ කවදාකවත් පේපර් එකක් ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ටයිමින් කරලා නැහැ. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට විනාඩි 15යි මේකට 20යි මේකට 25යි. එහෙම ටයිමින් කරේ නැහැනේ. එහෙම පේපර් එකක් එන්නේ. ප්‍රශ්නෙන් ප්‍රශ්න ටයිම් කරන්න තියෙන්නේ. ඉතින් මම කියන ටයිම් එකට මට කොලේ ඕන. මම කියනවා දෙවෙනි පේපර් එක විනාඩි 20යි තියෙන ගානට විනාඩි 20න් හදලා දෙන්න ඕන. පුරුදු කරන්න හදාන්නේ. මොකද මට පැය 5ක් කරන් තාම ඊළඟ පේපර් එකක් කරන්න බෑ. හැබැයි ප්‍රශ්නෙන් ප්‍රශ්න පුරුදු කරනවා. ඒක නිසා ලබන සතියේ මෙතන ඉන්න හැමෝම පේපර් එක ලියන්න පුළුවන් ළමයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ ලියලා යන්න. ඊට පස්සේ කල්පනා කරන්න පේපර් ක්ලාස් එක දිගටම ලියනවද කියලා. මම කැමතියි දිගටම ප්‍රශ්න පත්‍රවල ඉන්නවනම් පේපර්ස් වල ලියනවනම්. මොකද සමහර කට්ටියට දවස් ප්‍රශ්නයක් කියලා කිව්වා. ඒගොල්ලන්ට සඳ අඟහරුවාද ඇවිල්ලා ලියන්න පුළුවන්. වෙනම දවසක එතකොට ඉස්කෝලේ ඇරලා වෙනම ඇවිල්ලා ලියලා යනකොට වැඩි ළමයි මන්නම් කියන්නේ වෙලාව හොඳම දේ අද පන්ති වෙරච්ච ගමන් පැය එකමාර අරන් කරලා යන්න. පේපර් එක. පේපර් එකේ විශේෂත්ව කීපයක් තියෙනවා. එක ප්‍රශ්න පත්‍රය අපි ඉස්සරහ ලියන්නේ අර කෘවගේ කට්ටිය බලන් ඉන්නවා. ඊළඟට පේපර් එකේ උත්තර පත්‍ර ටික අරන් ගිහිල්ලා අපි පේපර් එක බලලා වග අතර දෙන්නේ මාකින් ස්කීම් එකක් එක්ක. හරි? 3 ඩිස්කෂන් එකක් දෙනවා පන්ති ලියන පේපර් එකේ ඩිස්කෂන් එක එනවා. 4 ඩිස්කෂන් එක බලලා මාකින් ස්කීම් බලලා තමන්ගේ වැරදිච්ච ටික රතු පාට පෑනකින් හදාගෙන පොතක ලියාගෙන වෙනම පොතක් ඕන පේපර් ක්ලාස් වලට. හරි? කොළවල හරියන්නේ වෙනම පොතක් පේපර් ක්ලාස් කියලා දාලා පේපර් අංක 1 වැරදිච්ච ටික රතු පාට පෑනින් හරි ඔයාට ඕන නම් තව අලුත් දේවල් තියෙනවනේ ඒවා රතු පාට පෑනින් ලියාගෙන එන්න ඕන. වැරදිච්ච ටික රතු පාට පෑනින් තියෙන්න ඕන. තව ඔයාට අලුත් දේවල් ඕන නම් සාමාන්‍යයෙන් ලියන්න. අර වැරදිච්ච ටික වැරදුණයි කියලා මට හොයාගන්න රතු පාට පෑනින් බලාගෙන එන්න ඕන. පස්වෙනි එක ඒ පේපර් එකකට පිටිපස්සේ ඇටච් කරලා තියෙනවා හෝම්වර්ක් සෙෂන් එකක්. ඒක ළමයි ඒකත් ටයිමින් තියෙනවා පැය එකමාර එකත්. ඒ පැය එකමාර ගෙදරදි ලියලා ඒ ගණන් ටික හදලා අරන් එන්න ඕනේ. ඒකට ඩිස්කෂන් එකක් එන්නේ නැහැ. මාකින් ස්කීම් එකක් විතර එන්නේ. මාකින් ස්කීම් එක බලලා ඒක හදා ගන්නත් ඕන. ඔක්කොම බැලුවොත් පැය 3ක පේපර් එකක් තියෙන්නේ. කඩලා තමයිගේ තමයි හම්බෙන්නේ. හරි නේද? ලබන සතියේ ලෑස්ති පිට එන්න මම කැමතියි පළවෙනි පේපර් එකේම පොඩ්ඩක් ලකුණු ගැන ඉදිරියේ ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන් ඉතින් ලකුණු ටිකක් ගත්තා නම් ඇති. 80 90 ගණන් එන්නේ නැති වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ සමහර පන්ති ළමයෙක් මේ වෙනවා ටච් එකේ ඉන්නවද කියලා. එයා සමහරට මෙමරි ප්ලස් එකේ C අරගෙන පේපර් ක්ලාස් එකේ C අරගන්න පුළුවන්. එහෙම ළමයි 2022 23 අවුරුදු වල පන්ති වල හිටියා. ලියන හැම පේපර් එකකම ළමයි 97 98 99 100යි. 97ක් එහෙම ආපු දවසට බේරෙන්න වෙන්නේ අර ලකුණු 3ට පස්සෙන් එනවා. සර් මෙහෙම වෙන්න බැරිද? මෙහෙම වෙන්න බැරිද? ඇසේ මැසේ WhatsApp දානවා. සර් මෙහෙම වෙන්න බැරිද කියලා ඔය ලකුණු 3 දෙකක් විතර හරිය ගන්න කොහොම හරි ඊළඟ සතිය යනකොට. එහෙම ළමෙක් හිටියා. සීයම තමයි ඕන මිනිහට. සීයම තමයි ඕන පුදුම උත්සාහයක් ගන්නවා. හරි. දැන් මොරට රෝහණ ඉන්ජිනියරින් ගියේ මොකද ෆිසික්ස් වලට ඒකක් ආවට ඒ දෙකයි B එකක් ඇවිල්ලා රුහුණ යම යන්න උනේ කොලෙජ් එකේ 104ට ආවේ රෑන්ක් එක. ෆිසික්ස් වලට මාර මාසයි. ඒ වගේ තමයි හැම වෙලාවෙම ටච් එකේ හිටිය කෙනෙක්. හරි. මෙමරි ප්ලස් එකෙත් එක පේපර් ක්ලාස් එකෙත් දෙවෙනි අර ලකුණු 70 ගණක් එන්නේ. ෆස්ට් ප්ලේස් එක ගන්න 97න් විතර. හිතන්නකෝ ગેප් එක. එන ගැප් එකක් තියලා තමයි ගත්තේ ලකුණු ටික. ඒක ඒ වගේ ගැප් එකක් තිබ්බ ළමෙක් මම දැක්කේ නෑ. හරි. ෆස්ට් එක 90 ගණක් අරගන්නකොට සෙකන්ඩ් එක 70 ගණන්ට එහෙම යන එකක් දැක්කේ නෑ. හරි. ඒක ලං කරන්නවත් කවුරුත් හිටියේ නෑ වෙලාවේ. එහෙම ලකුණු ගත්තේ. හරි. ඉසුරු කියලා පුතෙක් කරේ. රයිට්. දැන් ඒ වගේම තමයි දැන් කැම්පස් එකෙත් ඒ විදිහේ වැඩ වගේක් පෙන්නනවා. ඉතින් මම දන්නේ එහෙම ඉන්නවද කියලා මෙතන කට්ටිය. මමත් කියන්නේ පුළුවන් නම් ඒක පෙන්වන්න. මට 80 ගණන් 90 ගණන් ඕනේ නෑ. මට 50 සීමාවරිය මුලින්ම අරන් දෙන්න. 50 නැතත් 40 සීමාවරිය තියාගන්න බලන්න. ලබන සතිය අපි ඒකට ලෑස්ති වෙමු. හරි.